ආයිබෝවන් මම වෙනද වගේම අදත් ඕගොල්ලන් මගේ ඉස්සෙන්ට ආදරේ පිළිගන්නවා. අද මම හදන්නේ සෝසේජස් බැදුමක්. එතකොට අපි බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා අපිට. මම අරන් තිනවා සෝසේජස් 10ක් අරන් තියෙනවා. කටුණු ගෙඩි 4ක් අරන් තියෙනවා. කෑලි මිරිස් අරන් තියෙනවා. ගම්බිස්, ලුණු, පොල් තෙල්, ආමිස් කරපින්ක වෙන්න වගේ අරන් තියෙනවා. එතකොට අපි බලමු මුලින්ම මොකද කරන්නේ කියලා. මම හැදුවේ අද මේක අපිට තම්බල තිබ්බා කිව්වට ඒක ඉතින් අපි පොඩ්ඩක් තම්බ ගමු ප්‍රොසෙස් ටික. ඔන්න ඔය ආකාරයට අපි ටිකක් වෙලා තම්බ ගමු. ඊළඟ පහක් විතර ඒක තම්බ ගමු. අවශ්‍යත් නෑ සමහරක් වෙන තම්බන්න නැතුව මෙහෙම බදලා ගන්නවා. ඉතින් මම නම් ඉතින් වැඩි හොඳක් පොඩ්ඩක් තම්බ ගත්තාම ඉතින් පොඩි දරුවෝ කනහඬ අපම චුට්ටක් තම්බ ගන්න. ඒක තමයි කැමැත්ත අනුව කරගන්න පුළුවන්. ඔන්න ආකාරයට විනාඩියක් දෙකක් ඉන්නකොට ඔන්නම කුළු දාන්න අපිට අදිස්ට් කරලා තියෙනවා. කොච්චර සම්බල තියෙද කියලා කිව්වම මම බන්න එකක් හදුවා සුට්ටක් මේ වගේ ආයෙ සම්බල තමයි ගන්න. පොඩි පොඩ්ඩක් දෙනවනේ. පොඩ්ඩක් පෙරලා කරලා අපලා. ඒක තැම්බෙන්න උඩින් සුවඳක් කියලා. හොඳට තැම්බෙනවම සුවඳක් කියලා. ඒ සුවඳාම පස්සේ මේ දාගත්තම හරි. ඔය පාට පොඩක් වෙනස්ලා තියෙනවා. හරි දැන් අපි ලිපෙන් බාගමු. ඔන්න මම දැන් ලිපෙන් බාගත්තා. මම දැන් මේක කපා ගන්න. අපිට ඕන විදිහට කපා ගන්න මෙහෙම දික්කට මෙහෙම හැඩයට කපා ගන්නත් පුළුවන්. ඕන දෙයකට කපා ගන්න පුළුවන්. මම නම් අද මේ මෙහෙම කොටස් වලට කපා ගන්න එක. මෙන්න අපිට කපා ගන්න. කපාගෙන රතුළු මම දැන් කපා ගන්නවා. රතුළු කපන්න මේ නාරට පිළි කෑල්ල අයින් කරන්න ගන්නවා. මේ කෑල්ල කපලා පියන්න. ඕගලන්ට මේකට පුළුවන් මාළු මිරිස් කරලා දෙකක් දා ගන්න පුළුවන්. මම නම් මාළු මිරිස් දාගන්නේ නැහැ. ඕගලන්ට ඕන නම් කැමති මේක දා ගන්න පුළුවන්. මට හිතෙන මාළු මිරිස් දෙන්න පොඩ්ඩක් දියර හදතිකුත් ඒ කියලා. ඒකයි මේ පොඩ්ඩක් කැමතිත් නැහැ හින්දා මාළු මිරිස් දා ගන්න. ඔයාලට කැමති නම් දා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම කාරට ටික ඒක නෙමෙයි කරලා ඊට පස්සේ රතුන් ටිකක් කපා ගන්න. පොඩාම හින්ට කපා ගන්නත් එපා සාමාන්‍ය ගානේ කපන්න.
ඔයගලන්ට මේක ඉන්දියාපත් එක්ක උනත් බත් එකක් එක්ක උනත් ඕන දෙයක් කන්න ගන්න පුළුවන්. ඔන්න ආකාරයට තමයි මම අපාගේ සාමිස් මම කරල් දෙකක් කරන් දෙනවා. දැන් ටිකට් එකක් බලන්න. දැන් කපා ගන්න ටික ඔක්කොම ඉවරක් කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මම පෑන් එකේ තියලා තෙල් ටිකක් දාලා බැරි දාන්න පස්සේ පොඩ්ඩක් එන්නේ කරලා අපි අර ගත්ත සොසේජ් ටික යන්ත්‍රෙට බැලගන්න. පොඩ්ඩක් එහාට යට තවර බැලගන්න. බැලුනම් පස්සේ මෙන්න මේ වගේ වෙනවා. නිකන් අමුතුවෙන් පෝට් එකක් වගේ තේරෙනවා නේද? ඒ ගානක බැලගන්න. ඒක නම් ඇත්තටම දැන් අපි දෙන්නේ බා. හරි. නැවතත් මම ආයෙත් දැන් මෙලිකේ තියෙන තෙල් ටිකක් දාන්න. තෙල් ටික රත් වෙගෙන එනකොට ලෝන් ටික ඇඩ් කරන්න. ආකාරයට පොඩ්ඩක් ලුණු ටික හොඳට බෙදගන්න. මම ඊට පස්සේ ඒකටම මික්ස් එකතු කරනවා. මේකට මොගලන්ට කරපීචාර අම්බෙක්කක් දාගන්න පුළුවන්.
පොඩ්ඩක් කියලා තෙලින් බැදීගෙන එනකොට දැන් අපි පොඩ්ඩක් එක වහගන්න. වහගෙන දම්බ ගන්න. ඒ ගානට අත්තට ඔයගලන්ට පුළුවන් මේකට ඔය ගානට අත්තට ඔයගලන්ට පුළුවන් මේකට පෑලිස් එකතු කරන්න. ඒක ඔයගලන්ගේ සැරට ගොඩක් කොන ටිකක් වැඩියෙන් දාන්න. මම නම් දාගන්නේ අද පෑලිස් ඒනදී දෙකම ආරක් විතර මන් දානවා. ගම්බිරි පොඩ්ඩකුත් මම දානවා. පහක් මන් දානවා. පහ පොඩ්ඩකුත් දානවා. ටිකක් විතර. ඔයගොල්ලන්ගේ රසායන නිල් දාගන්න. කමලම් කරලා විනාඩි 5ක් විතර ආයෙත් බලන්න. මේ වෙලාවම සොසියස් ටික බෙදක සොසියස් ටික එකතු කරගන්න. ඕගොල්ලෝ මේ බලන්න ඕගොල්ලෝ මුලින් රස බලන්න ඇද්ද කියලා. මම නම් බැලුවා මට නම් ගාන. සොසියස් දාලා ගොඩාක් කියලා තියාගන්න අවශ්‍ය නැහැ. මොකද අපි කලින් තම්බලා බැදලා ඔක්කොම කරගෙන තියෙන්නේ. ඒක ගොඩක් කියලා තියාගන්න අවශ්‍ය නැහැ. දාලා විනාඩි 20ක් ඉතින් බාගන්න. දැන් අපි මේක ඉතින් බාගන්න. ඔන්න වගේ තමයි තියෙන අත වුණාට පස්සේ අපි රස බලමු පොඩ්ඩක්. කොහොමද ටේස්ට් එක? හරිම රසයි. ඉතින් ඕක හදලා බලන්න. හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම අදට ගිහින් එන්න.